ලෝකයේ ඕනාම රටක ආරක්ෂක මූලස්ථානය පිහිටා තිබෙන්නේ අගනුවර. නමුත් ඉරානය මේ සම්ප්‍රදායික නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. සතුරෙක් අගනුවර වන ටෙහෙරානයට කොයිතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කළත් ඉරාන හමුදාව අකර්මණ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් තවත් දරුණු වෙනවා. ඉරානය මුළු රටම ස්වාධීන ආරක්ෂක කලාප 31කට බෙදා වෙන් කර තිබෙනවා. මේ හඳුන්වන්නේ මොසෙයික් ඩිෆෙන්ස් උපාය මාර්ගය ලෙසයි. මේ සෑම කලාපයකටම තමන්ගේම ස්වාධීන ආරක්ෂක පද්ධති සහ බුද්ධි ජාලයන් පවතිනවා. ඔවුන්ට ප්‍රධාන මද්‍රස්ථානයේ නියෝග ලැබෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නැහැ. කඳුකරය පීරමින් විහිදෙන භූගත උමං සහ රහසිගත ආයුධ ගබඩා නිසා ඉරානය යනු ආක්‍රමණය කළ නොහැකි දැවන්ත මර උගුලක් බදුයි. මෙවැනි රටක් සමග ගැටීම යනු තනි පාර්ශවයකට මුහුණ දීමක් නෙවෙයි. ඔය එකිනෙකට වෙනස් ස්වාධීන කලාප 31ක් සමග එකවර ගනුදෙනු කිරීමක් වැඩි. මෙම විමධ්‍යගත බලය නිසා ලෝකයේ ඔන්නාම බලවතෙකු ඉරානය ආක්‍රමණය කිරීමට පෙර දෙවතාවක් සිතනු නොඅනුමානයි. ඔබ මොකද හිතන්නේ?